අපිට දරා ගන්න බැරි තරම් දුක හිතෙනවා. අඬනවා, වැළපෙනවා. කඳුළු දරා ගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. හැබැයි තවත් සමහර අයට මුළු ජීවිතේම එපා වෙලා යනවා. උදේ නැගිටින්න හිතෙන්නේ නැහැ. කවුරුත් එක්ක කතා කරන්න හිතෙන්නේ නැහැ. ගොළු වෙලා යනවා. කලින් ආසාවෙන් කරපු දේවල් පවා දැන් හිස් වගේ දැනෙනවා. ඒවා කරන්න හිතට ශක්තියක් නැති වෙනවා. කලින් ආසාවෙන් කාපු කෑම જાති කන්න හිතෙන්නේ නැති වෙනවා. චුට්ටයි කන්නේ. සමහර වෙලාවට ඔයා ගොඩාක් කෙට්ටු වෙන්නත් ඉඩ තියෙනවා. ඔබත් මේ වගේ තැනක ඉන්නවා නම් මේ වීඩියෝ එක සත්‍ය වශයෙන්ම ඔබටයි. ඔබට දැනෙන්නේ ආදරේ නැතිවීම විතරක් නෙවෙයි. බ්‍රේක්අප් එකකදී අපිට අහිමි වෙන්නේ කෙනෙක් විතරක් නෙවෙයි. අපි හිතපු අනාගතෙත් අහිමි වෙනවා. අපි මවාගත්ත ජීවිතයත් අහිමි වෙනවා. එයා එක්ක බැඳුණු සිහින සියල්ලම බොඳ වෙලා යනවා. අපි දෙන්න එකට යනවා කියලා හිතපු ගමනක් එක පාරටම නවතින්න වෙලා ඔයාට විතරක් තනියම මේ ගමන යන්න සිද්ධ වෙනවා. හැමදාම අපි කියලා කතා කරපු ඕගොල්ලෝ අන්තිමට මම විතරයි කියලා කතා කරන්න පටන් ගන්නවා. අපි වෙලා වෙච්ච තිබුණු කතන්දරේ මම බවට පමණක්පත් වෙනවා. ඒ නිසා ඔබට දැනෙන්නේ කෙනෙක් නැතිවීමේ දුක විතරක් නෙවෙයි. බලාපොරොත්තු බිඳ වැටීමේ මහා ලොකු වේදනාවක් වඩ දැනෙනවා. සයිකොලොජි අනුව මේක සත්‍ය වශයෙන්ම සාමාන්‍යයි. මේව නොදැනුනොත් තමයි පුදුමේ. සයිකොලොජි වලින් පේනවා ආදර සම්බන්ධතාවයක් අවසන් වීමෙන් පස්සේ බ්‍රේන් එකේ වේදනාවට සම්බන්ධ ප්‍රදේශ කිහිපයක්ම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා තමයි මගේ හිත රිදෙනවා කියන වාක්‍ය නිකන් කතාවක් වෙන්නේ නැත්තේ. ඔබට දැනෙන වේදනාව සැබෑවක්මයි. ඔබ නාට්‍ය කරනවා නම් නෙවෙයි. ඔබ දුර්වල කෙනෙකුත් නෙවෙයි. ඔබ අත්විඳින්නේ අහිමි වීමකට මිනිස් මනස දක්වන සාමාන්‍ය ප්‍රතිචාරයක්. ඔබේ ජීවිතයේ මේ මොහොතේට වඩා ගොඩක් ලොකුයි කියලා දන්නේ නැහැ. දැන් ඔබට හිතෙන්න පුළුවන් මට ආය කවදාවත් සතුට වෙන්න බැරි වෙයි. මට ආය කවදාවත් hina වෙන්න බැරි වෙයි. මගේ මූණට කවදානම් hinaවක් එයිද? මට ආය ශක්තිමත් ජීවිතයට මුහුණ දෙන්න බැරි වෙයි. එයා නැතුව මට ජීවත් වෙන්න බැරි වෙයි. හැබැයි අපේ මනසට තවත් අමුතු හැකියාවක් තියෙනවා. ඒ තමයි ඇඩැප්ට් වීම, අනුගත වීම. අද දරා ගන්න බැරි වගේ දැන් ගොඩාක් දේවල් මාස කිහිපයකට පස්සේ ගොඩක් වෙනස් විදිහට දැනෙන්න පටන් ගන්නවා. අද ඔබට පේන්නේ මේ වේදනාව විතරයි. ඔබේ අස්මානයේ තියෙන මේ කඳුළු, මේ සුසුම්, මේ වේදනාව පමණමයි. හැබැයි ඔබේ ජීවිතයේ මේ බ්‍රේක්අප් එකට වඩා ගොඩාක් විශාලයි. ගොඩාක් විශාලයි, ගොඩක් දැවන්තයි, ගොඩාක් ශක්තිමත්. තව මිනිස්සු ඉන්නවා. තව අත්දැකීම් ගොඩාක් වාට අරගන්න තියෙනවා. තව ගොඩාක් දුර වාට යන්න තියෙනවා. තව සිහින ගොඩක් වාට තියෙනවා. තව අනාගතයක් වා වෙනුවෙන් බලාගෙන ඉන්නවා. ඔයා එතෙන්ට එනකම්. ඔබ දැන් කරන්න ඕනේ එකම එක දෙයයි. ඇත්තම කිව්වොත් ඔබට දැන්ම සතුට වෙන්න නම් අමාරුයි. ඒක මම හොඳටම දන්නවා. මොකද සතුට වෙන්න තරම් මානසිකත්වයක් ඔයාට ඇත්තටම නැහැ. ඔයාට යාළුවොත් එක්ක එකතු වුණත් සින්දුවක් කියන්න බැරුව ඇති. පොඩ්ඩක්වත් නටන්න, විනෝද වෙන්න, hina වෙන්නවත් බැරුව ඇති. ඔබට දැන්ම move on වෙන්නත් ඕන නැතුව ඇති. දාලා යන්න බැරුව ඇති. අදට කරන්න ඕනේ එකම එක දෙයක් විතරයි. ඒ තමයි කොහොම හරි අද දවසේ මේ ජීවිතේ, මේ පණ, මේ ශක්තිය රැකගෙන ඊළඟ දවසට යන එක. අද දවස කොහොම හරි ගෙවන්න. අද දවසේ වෙලා හෙට එළි වුණාට පස්සේ අද එළි වුණා. අදත් මට මතක් වුණා. මම අදත් අඬනවා. හැබැයි මම අද දවස කොහොම හරි ගෙවනවා කියලා හිතලා හෙට දවසත් කොහොම හරි ගෙවන්න. හීලින් කියන්නේ ලොකු පිම්මක් නෙවෙයි. ඒක පොඩි පියවර ගොඩක එකතුවක්. ඔබට දැන් ජීවිතේ එපා වෙලා වගේ දැනෙනවා නම් මතක තියාගන්න. ඔබට දැන්න මේ හැඟීම ඔබේ මුළු අනාගතය නෙවෙයි. මේක ඔබේ ජීවිතේ එකම එක පරිච්ඡේදයක් විතරයි. දවසක ඔයාට මේ අද ඉන්න තැන ගැන ඔයා ආයෙ මතක් කරලා බැලුවොත් එදාට ඔබට අනිවාර්යයෙන්ම වැටහෙයි
ඔබ හිතපු තරම් ඔබ බිඳ වැටලා තිබුණේ නැහැ කියලා. ඔබ හිතපු තරම් ඔබ දුර්වල නැහැ කියලා. ඔබ හිතන තරම් ඔබ හිතපු තරම් ඔබ දුර්වල නැහැ කියලා ඔබට අනිවාර්යයෙන්ම දැනේවි. ඇත්තම කිව්වොත් ජීවිතේ එපා වෙලා තවත් ඉන්න නම් එපා. කොහොම හරි මේ වැටිච්ච ජීවිතය අපි නැගිටවල ගමු. ඒ සඳහා ඔබට ඔබේ හදවතට කතා කරමින් ඔබට ශක්තියක් වෙන්න අපි සූදානම්. ඔබ ජීවිතේ එපා වෙලා වේදනාවෙන් ගත කරන කෙනෙක් නම් ඔබේ කමෙන්ට් එකත් හිමීට දාන්න. එසේනම් නැවතත් එකතු වෙන්න හිතට හඬක් සමගින්.